ඔන්න දුවේ පුතේ එදා වගේම අදත් අපි ප්‍රමේය පාඩම් එකතුවේ තවත් කොටසකට යන්න තමයි අද අපි මම ඉදා කිව්වා මූලික දේ ඉඳන් තමයි පටන් ගන්න ඕනේ. තාම අපි ලොකු දේවල් වලට ගිහලා නැහැ. පොඩි දේවල් වලට තමයි යන්නේ. එතකොට දැන් ඊළඟ දේ තමයි අපි යන්නේ. මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට අභ්‍යාස කිහිපයක් තියෙනවා කරන්න. ඒවා කරාට පස්සේ ඊළඟ වීඩියෝදී සාකච්ඡා කරන කොටසකුත් වලට වෙනවා. බලන්න. අපි මෙතනදී කතා කරන්න හදන්නේ මේ වගේ ලක්ෂයක් තියෙනවා. ඔය ලක්ෂය වටා මේ සම්පූර්ණයෙන් ගත්තාම කෝණවල එකතුව අංශක 360යි. එදා අපි ඉගෙන ගත්තා රේඛාවක් සරල රේඛාවකට බද්ධ කෝණ එකතුව අංශක 180යි කියන කතාව. දැන් අපි හිතමු මෙහෙම රේඛාව මේ රේඛාව මෙතන පොඩ්ඩක් නැමිලා තියෙනවා. හරි. කොහොම නැමිච්ච අවස්ථාව. දැන් මෙහෙම තියෙනවා. දැන් මෙතන කෝණ තුනක් පිටලා තියෙනවා. මේක A මේක B මේක C කියලා ගත්තොත් එහෙනම් මේ කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා කියන්න පුළුවන්. A ධන B ධන C සමානයි අංශක 360යි. පැහැදිලිද? එතකොට මේක අපි ලියන්නේ ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය අංශක 360ක් වේ. හරිද? පැහැදිලිද? අපි බලමු මේකෙන් ගානකට ගිහිල්ලා කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලා වගේම තමයි. හරිද? ඔන්න අපි නම්බර් ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා රූපය මැද ගන්න. ඒක පොඩි වෙනසක් කරන්න මෙතන O මෙතන A මෙතන B මෙතන C කියලා දාන්න. හරි. අපිට හොයන්න ඕනේ මෙන්න මේ කෝණයක හිතන්න. මේ කාංශක 120යි. මේ කාංශක 140ක් විතර දාමු. මේ කාංශක 110යි. හරි. අපි හිතමු දැන් මේ කෝණය කියන්නේ කොහොමද? මැද අක්ෂරය මේ අපිට අවශ්‍ය කෝණයේ තියෙන දන අක්ෂරය මැදට දාලා ඉතිරි අක්ෂර දෙක දෙපැත්තට දාලා තමයි කෝණය ලියන්නේ. AOC කෝණය දන අංශක 140 දන අංශක 110 සමානයි අංශක 360යි කියලා දාන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපේ ප්‍රමේය ලියන ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය අංශක 360ක් වේ. දැන් මේ ගන්න AOC කෝණය දාන මේ දෙකේ එකතුව මෙන්න මේ දෙන්නගේ එකතුව මෙතෙන්ට දාන්න. එතකොට 250යි අංශක ලකුණ දාන්න අනිවාර්යයෙන්. අංශක 360 අඩු කිරීම අංශක 250. මේක කිරීම අඩු කිරීමක් විදිහට එහා පැත්තට යවුවා. ඒතකොට මේ කැපිලා යනවා. ඉතුරු වෙන්නේ AOC කෝණය පමණයි. දැන් මේක අඩු කරාම කීයද? අංශක 110යි. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට තමයි අපි ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි කියන එකේ භාවිත ලැබෙන්නේ. එතකොට අපි අභ්‍යාසවලදී බලමු කොහොමද ඔක වෙන්නේ කියලා. තව ඔයාලට අභ්‍යාසවලදී වැදගත් වෙන දේවල් කිහිපයක් මම කතා කරනවා මෙතනදී. අපි දැන් හිතමු අපි මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේ සමාන්තර රේඛා දෙක කපාගෙන රේඛාවක් යනවා. ඔකට කියනවා අපි තීර්යක රේඛාවක් කියලා. එතකොට මෙතන පිහිටන ඔයාලට පේනවා 1 2 3 4 5 6 7 8ක් කියන කෝණ 8ක් පිහිටනවා. ඊට සිම්පල් අක්ෂර දාගමු A B C D E F G H කියන. හරි. මේකේ සමාන්තර රේඛා අතර පිහිටන රේඛා අතර පිහිටන කෝණ වර්ග කිහිපයක් තියෙනවා. ඒකාන්තර කෝණ සමාන වේ. මොනවාද මේ ඒකාන්තර කෝණ කියන්නේ? ඒකාන්තර කෝණ කියන්නේ දල වශයෙන් ඉසෙට් අක්ෂරයේ හැඩයට වගේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි පිහිටන දෙක. මේ දෙක තමයි සමාන්තර රේඛා දෙක වෙන්නේ.
හරි. දැන් මෙතන ඔය වගේ එකක් කියලා තියෙනවා. අන්න බලන්න. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම ඔන්න Z අක්ෂරයක් තියෙනවා. එතකොට මේ කොණයයි මේ කොණයයි වර්ග ගන්න පුළුවන්. මෙන්න මේ කොණ දෙක. එතකොට අපිට කියන්න පුළුවන් මේ දෙක සමාන්තර නිසා D සමානයි F කියලා. අනිත් පැත්තට Z අපිට කියන්න පුළුවන් මෙන්න මේ පැත්තට. ඔහොම ගියාම මෙන්න මේ කොණය සමානයි මෙන්න මේ කොණයට කියලා ලියන්න පුළුවන්. එතකොට අපි ඊළඟ C සමානයි E කියලා දාන්න පුළුවන්. හරිද? ආයත් සමාන්තර රේඛා අතර පිහිටන අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. අනුරූප කෝණ සමාන වේ. හරිද? අනුරූප කෝණ කියන්නේ දල වශයෙන් F අක්ෂරයේ හැඩේ කෝණ. එතකොට පිහිටන්නේ මෙන්න මෙතනයි තමයි කෝණ දෙක. හරිද? ඔන්න ඔහොම කෝණ දෙක පිහිටන්නේ. එතකොට මේක බලන්න ඒ හැඩයට තියෙනවා ඔන්න මේ පැත්තට ඇවිල්ලා F අක්ෂරයක් පිහිටනවා. ඔන්න අනුරූප කෝණ දෙකක් මෙතනයි. ඒතර අපි කියන්න පුළුවන් C සමානයි F කියලා. නැවත ආය අනිත් පැත්තට තියෙනවා මෙහෙමයි. ආය මෙතන සමානයි මෙතන කියලා අපිට කියන්න පුළුවන්. F අක්ෂරයක් අනිත් පැත්තට පිහිටලා තියෙනවා. D සමානයි H කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපිට දැන් ඔළුවේ හිටගෙනත් F අක්ෂර තියෙන්න පුළුවන්. මේ සමාන්තර රේඛා දෙක අතර මෙහෙම තියෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මෙතන කෝණයයි මෙහෙම තියෙනකොට මෙන්න මෙතන කෝණයක් අපි ගන්න පුළුවන්. එතකොට A සමාන E කියලා දාන්නත් පුළුවන්. හරි. ආයි ඒ පැත්තම අනිත් පැත්ත. මේ සමාන්තර රේඛා දෙක අතර මෙන්න මෙහෙම කෝණ දෙක පිටන්න පුළුවන්. ඒක ඇවිල්ලා B සමානයි F කියලා ගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ අවසාන එක මිත්‍ර කෝණ ඓක්‍ය අංශක 180ක් වේ. ඒක සමාන වෙන්නේ නැහැ. ඒ මිත්‍ර කෝණ කියන දෙකෙහි එකතුව අංශක 180ක් වෙනවා. සෑම විටම සමාන්තර රේඛා අතර පිටරනවා. මේක දල වශයෙන් පොඩක් C අක්ෂරයේ හැඩය කියන පොඩක් ඒක කොටු C එකක්. මේ දෙක සමාන්තර නම් මෙන්න මේ තැන් දෙකේ පිටරන කෝණ දෙකේ එකතුව තමයි ඔය අංශක 180ක් කියලා කියන්නේ. පැහැදිලිද? මෙතන බලන්න මෙන්න සමාන්තර රේඛා දෙක මෙන්න තියෙන C අක්ෂරය. ඒතර C එකයි F එකයි තමයි අක්ෂර දෙක. C ධන F ඇවිල්ලා අංශක 180යි. මේක අපේ ප්‍රමේය සාධනය ගණන් වල අවශ්‍ය වෙන සංකල්ප කිහිපයක්. හරිද? දැන් මේ පැත්තට. මේ පැත්තක් තියෙනවා. ඒතර D එකයි E එකයි. D ධන E සමානයි අංශක 180යි. හරිද? මම ගණන් වලදී මේකේ භාවිත ගැන කියලා දෙන්නම්. අභ්‍යාස කරගෙන යනකොට මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්න කියලා. සමාන්තර රේඛා දෙක හැම ගානකම මේව නිකන් දීලා මේ කෝණ ටික තෝරන්න දෙන්නේ නැහැ. ඒ ගාන ඇතුලේ සමාන්තර රේඛා තියෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි, අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි සහ මිත්‍ර කෝණ පිටනවා නම් මිත්‍ර කෝණ වල එකතු 180යි කියන එක. මම හිතනවාද කියලා දීපු ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි දැන් මම ඔයාලට දානවා අභ්‍යාස කිහිපයක්. ඒ අභ්‍යාස ටික ඔයාලා කරලා ලෑස්ති කරගෙන තියාගන්න. ඊළඟ වීඩියෝ එකේදී මම ඒ අභ්‍යාස සියල්ල සාකච්ඡා කරලා ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා.